මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිට නියෝග කරමින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා අද වරින්තු නිකුත් කරන ලදී. අයිතා ලෙස උපයාගත් මුදල් භාවිතා කරමින් මාතර එළියකන්ද පාර බ්‍රවුන්ස්හෙල්ලි ප්‍රදේශයේ පිහිටි අක්කර 1.5ක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය විසින් මෙම නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ගොනු කර තිබුණා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පති, ඇයගේ ස්වාමියා වන තිස්ස ගලප්පති සහ මුදිත ජයකොඩි යන අයට එරෙහිව මෙම නඩුව ඉදිරිපත් කර තිබේ. මෙහි සැකකරුවෙක් වන බැසිල් රාජපක්ෂ යන අයට පසුගිය මැයි මාස 22 වෙනිදාද අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණා.